ඉතින් හෙලෝ ගයිස් ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔයගොල්ලෝගේ වඩදාරේ තියෙන ඔන්න මේ පාරත් ඉතින් අද අපි අරන් යන්නේ කාලයකට පස්සේනේ චීන වීඩියෝ එකක් අරන් යන්නයි යන්නේ චීන කඩේ. ඉතින් මේ ඉතින් අපිට ගොඩක් අමාරු වුණා මේ බඩු තෝරගන්න. මොකද මේ එක වගේනේ හැමදාම ඉතින් කොහොම හරි මෙතන තියෙන ගොඩක් ඔක්කොම වගේනේ. ඔක්කොම වගේ මීට කලින් ඔව් වෙනස් දේවල් තමයි තියෙන්නේ සේරම. දැන් මේක වුණත් අපි මේක කොළ පාටය කාලා තියෙන මේක රතු පාටය කාලා නැහැ. ඉතින් මේ රතු පාටය අපි අරන් වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තියෙනවා ප්‍රයිම් ඩ්‍රින්ක් එකක් තියෙනවා. මේක මොකද්ද? මේක බලමු මොකද්ද කියලා. අයිස්ක්‍රීම් එකක්. ඔව් ගයිස් ඊට අමතරව තියෙනවා මේ අමුතුම පැකට් එක මම අරන් ආවේ. මේ ඇතුලේ නිකන් අයිස්ක්‍රීම් වගේ තියෙන්නේ. try කරලා බලමු. ඉතින් මොන්න තවත් අමුතු කෑම ගොඩක් තියෙනවා මේ ලස්සන කෑම. ඇතුලේ වුණා තේ දන්නේ. ඉතින් අපි කොහොම හරි අපි කොහොම try කරලා බලමු. මේ අපි ඉස්සෙල්ලා බීම් එක බීලෙමුනේ. දැන් නම් දාඩියයි හොඳ. ඔව් ගයිස් අපේ තාම අපේ ස්ටුඩියෝ එක තාම AC කරලා නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දාඩිය දාන පොඩ්ඩක් නෙමෙයි හොඳම දාඩිය දානවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ දවස්වල තාරේ ටිකක් ගිය පාරවල වලට වඩා ටිකක් රසනේ වැඩි. ඉතින් ගයිස් වීඩියෝ යන්න කලින් පොඩ්ඩක් අනිවාර්යෙන් මතක් කරන්න මේ බඩදාරව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ bell icon එක click කරේ නැත්නම් ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් අර notification එකක් හරියට එන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් bell එකත් අනිවාර්යෙන් click කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ගයිස් අපේ මේ prime drink එක බීලා බලමු. මේ අපිට අද අමුතු වෙනස්ම වීදුරු දෙයක් තමයි අපිට අපේ මොකද්ද ප්‍රොඩක්ෂන් එකෙන් දීලා තියෙන්නේ. මොකක්ද නේ බීම් එක? බීම් එක මේ ඔව් කියමු නේද? ඉතින් මේක කියන්න ගොඩක් දේවල් තියෙන පාටයි මේකේ තියෙන දේවල්. විද්‍යාත්මක මොන හරි දේවල් මේකේ තියෙනවා. ඉතින් ගයිස් මේ ගහලා තියෙන්නේ prime hydration කියලා. මේක ගහලා තියෙන විදිහට මේකේ තියෙන්නේ පොල් වතුර තමයි මේකේ දාලා අඩංගු වෙලා තියෙන්නේ. මේ ආක්වාදි කොක්කෝ කියන්නේ කොක්කෝ කියන්නේ ඉතාලි භාෂාවෙන් ඇත්තටම පොල් වලට. ඉතින් පොල් වතුර මිශ්‍ර කරලා තමයි මේක හදලා තියෙන්නේ කියලා තමයි ගහලා තියෙන්නේ. බලමු නේද අපිට පොල් වතුර ගැන අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ අපේ ලංකාවේ කට්ටියට. ඉතින් පාට නම් ඇත්තටම පොල් වතුර වල පාටට පොඩ්ඩක් සමානයි නේ. නේද රාවල වගේ රා පාටට ටිකක් සමානයි. ඔව් පෙනුම ඇත්තටම පොල් වතුර වලට ටිකක් සමානයි. බීලා බලමු නේද? බීලම බලමු. prime hydration. මේක chewing gum එකක් ඉන්නේ නැද්ද ඔයාලට? ඉතින් guys පොල් වතුර වලට නම් සමානත්වයක් නැහැ. පොල් වතුරට සමානත්වයක් නැහැ. ඒක chewing gum ගහයි. 10ක් coconut water. 10යි. ඉතින් guys මේකත් අර zero sugar මේ ඩ්‍රින්ක් එකක්. මේක බොද්දි අර පැනට හරිම වෙනස්. ඒක දැනෙනවා හොඳට. පොල් වතුර රහන් නෙමෙයි මේක ඇත්තටම එන්නේ ලංකාවේ රුපියල් 2. රුපියල් 2කට තමයි තිබ්බේ අර රෝස පාට. ඔව් ඔව්. අර ටැටූ එකක් ඉන්නේ අර අලවන. ඉතින් ඒ chewing gum එකේ ෆ්ලේවර් එක තමයි එන්නේ. ඉතින් ඔය ගොඩක් මේක බොන්න පුළුවන්. ඔව් බොණ්ඩත් මට නම් ලොකුවට බොණ්ඩත් එහෙම මේ ආසාවක් නැහැ. හරිම පුදුම රහක් එන්නේ. මොකද අර කොහොමත් අර zero sugar ඔව් ඉතින් අර අන්තිමටම අපිරිය නිකන් පැණි රහ වෙනස්. සීනි වල පැණි රහ නෙමෙයි. උගුරේ මොකක් චූටි අපිරියාවක්. ඉතින් ඕගොල්ලෝ ඕනනම් බීලා බලන්න ලංකාවේ තියෙනවා මේ zero sugar මේ දේවල් තියෙනවා. බීලා බලන්න අර සීනි තියෙන එක තරම් ඇත්තටම මේ සාර්ථක පැන්නසක් නෙමෙයි එන්නේ. ගයිස් පට්ට විදිහට දාඩි දාන අපිට. මොන්න අපි ප්‍රයිම් ඩ්‍රින්ක් එක බීලා බැලුවා. ඇත්තටම මේ ලකුණු දෙනවා නම් අපි අන්තිමට ලකුණු දෙන්නේ නෑ. මේක ඩ්‍රින්ක් ගන්න මේකට දැම්ම දෙමු. ඉතින් මට නම් මේකට ඔයා ඉස්සෙල්ලා කියන්න. ඔව් මටත් 7ක් විතර තමයි මේකට දෙන්න පුළුවන්. ඇත්තටම මේ බෝතලේ නම් ඇත්තටම ලස්සනයි. ඇතුලේ තියෙන දේ නම් එච්චර සාර්ථක නෑ. ඉතින් අපි ඉස්සෙල්ලා මෙන්න මේක try කරමු guys. මේක ඉතාලියේ යූරෝ වලින් ගත්තොත් යූරෝ 3ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 10ක් විතර. try කරලා බලමු. ඉතින් මේක මොචියක් වගේනේ. ගොඩක් රස දෙයක් කියලා තමයි අපි හිතන්නේ. අපි මේක translate කරලා බලමු. මොකද්ද මේකේ එන්නේ කියලා. මොචි නෙමෙයි. නෙමෙයිනේ. බලමු අපි මේක මොනවා වලින්ද හදලා දෙන්නේ කියලා. ඉතින් guys මේක ඇත්තටම හදලා තියෙන්නේ මේ meat floss cake. ඒ කියන්නේ meat floss කියලා කියන්නේ නිකන් අර මස් වර්ග බැද්දා මෙන්න අර කුඩු කුඩු වගේ ඉතුරු වෙන්නේ. එන්න ඒ වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකේ මැද්දේ තියෙන බිත්තර කියලා තමයි දාලා දෙන්නේ. අපි කාලා බලමු. රස පාටයි ඒක. රස පාටයි. එනුම රස පාටයි. ඇතුලේ කොහොමද තියෙන්නේ දන්නේ නැහැ. මේක ඇතුලේ පැකට්
6ක් තියෙනවා. ඔන්න පේනවා ඇති පැකට් 6ක් මොකද තියෙනවා. අර ලංකාවේ තියෙන රෝලෝද මොනවදනේ? ඔව් රෝලුව පැකට් එක වගේ තමයි අතට හවු වෙන්නේ දැන් අර ස්පොන්ජ් එක වගේ ඒ වගේ. හවු වෙනවා මේක ඇතුලේ. මම හිතුවේ හැබැයි ක්‍රිස්පියට වගේ තියෙයි කියලා. මේක නම් කේක් වගේ තමයි ඇත්තටම නේ. තනිකර කේක් අර රෝලෝ සුවඳක් එන්නේ යන්නේ. නේ? වයිසර මේකේ අර උඩ විතරයි අර මස් වගේ කෑලි ටික තියෙන මම හිතුවා තනිකරම ඒවා කියලා. සාර්ථක නැහැ. දැන් සාමාන්‍ය කේක් එකක්. තනිකර මේක එන්නේ අර ලංකාවේ තියෙන මොකක්ද ඒකේ නමනේ රෝලෝ කේක් නේ. අර චූටි රෝස පාට එක ඇතුලේ රෝස පාට මොනවද තියෙන්නේ? මොකද්ද? රෝලෝ තමයි. ඕර මේකේ මස් රහක්වත් එන්නේ නැහැ. එන්න. බිත්තර රහක් එන්නේ නැහැ. බිත්තර වගේ මොනවා හරි මැද්ද අර බිත්තර කාමද වගේ එන්න නේ පිළි රහක් වගේ. මනේ මන්ද. එන්නේ නෑ නේ. බිත්තර රහක් එන්න. ඒක මාළු හැබැයි. නරු ඉතින් අර ඒ ගහලා තියෙන සුවඳ නෑ සුවඳ රහ නෑ. සාමාන්‍යයෙන් කේක් එක රහක් තමයි එන්නේ. අමාර හිතුවේ නිකන් අර කේක් කියලා ගහලා තිබ්බට ගයිස් මේක උඩ එන්නෙත් නෑ. නිකන් ක්‍රිස්පි වගේ දෙයක් තියෙයි කියලා මම හිතුවේ. කොහොම හරි ඉතින් මේ බිත්තර රහක්වත් නෑ. මස් රහක්වත් මේකේ ආවේ නෑ. එන්නේ රෝලෝ රහ. අපි ලකුණු දෙන්නම් අන්තිමට මේකේ පිළිවෙලින් වැඩියෙන්ම ලකුණු ගන්න මොකද්ද අඩුවෙන්ම ලකුණු ගන්න මොකද්ද කියලා අපි ඔයගොල්ලන්ට ඊට පස්සේ කියන්න. ඊට පස්සේ අපි කාලා බලමු සැර දෙයක්. මේක. ඔව් ගයිස් ඉතින් අපි දැන් try කරලා බලන්න යන්නේ සැර දෙයක් වගේ කියලා අපි හිතන මේකට ටක් ගාලා ට්‍රාන්ස්ලේට් කරලා බලමු අද වෙලා තියෙන නිසා. සෝයා රස. මේක ඇත්තටම සෝයා නෙමෙයි මේක පාම් පිටි වලින් හදලා තියෙන්නේ. පාම් පිටි. කඩලා බලමු. ඔව් කඩලා බලමු ගයිස්. බලමු කාලයි සෝයා සෝස් සෝයා පිටි රහක් එනවද කියලා. කාලයට නම් තියෙනවා. මොන සුවඳ දෙන්නේ කියන්නේ? අර සෝයා සෝස්. සෝයා මීට් සුවඳ එන්නේ. සෝයා මීට් එකේ පැකට් එකේ එන සීසන් එකේ තියෙන මේක හැබැයි ලස්සනයි. ඒක අපි ඔයගොල්ලෝ මේක ලං කරලා පෙන්නන මේක ඔක්කොම ගුලියට වගේ තියෙන්නේ මේ. කොල්ල පේනව නේද කොයි වගේද මේක තියෙන්නේ කියලා. හැබැයි කණ්ඩ හිතන පෙනුවක්. බලමු මේ කාලානේ. කාලා බලමු. මුදා මෙන්න ප්‍රයෝග තමයි එන්නේ. පැණි රහයි සරයි දෙකම තියෙනවා. මම වරදන්නා කියලා දන්නේ. හැබැයි මෙන්න මේ જાතියේ හැම එකක්ම වගේ කනවා නම් හොඳට දත් හයි වෙන්න ඕනේ. ඔව්. ටිකක් කර හැපෙනවා හොරයි රබර් වගේ. ටිකක් සරයි හැබැයි. ටිකක් සරයි. දැනුන තරමට සරයි නේ. දැනුන තරම් සරයි. යානේ. අනිකර සෝයා එකේ අර තියෙන සෝයා මීට් වල තියෙන ෆ්ලේවර් එක තියෙන කුඩු පැකට් එක. ඉතින් කොහොමද ගයිස් මේ මෙන්න මේ කූරු කූරු වගේ තියෙන කෑම එකයි මේ චීනේ ගොඩක් ප්‍රසිද්ධයි. ඒක මම චීන වීඩියෝස් වල දැකලා තියෙනවා. අර ලංකාවේ මුරුක්කු තියෙන වගේ කඩවල් වල පැකට් වල තියෙන මේවා තමයි. ඉතින් මම හිතනවා මේක හොඳ ලකුණු ප්‍රමාණයක් හම්බෙයි කියලා නේ. හම්බෙයි හම්බෙයි. මේක නම් සයන් හොඳ ෆ්ලේවර් එක හොඳයි සයන්. දැන් අපි try කරමු ස්වීට් කෑම. ඔව් අය දැන් සයකලා බලමු ස්වීට් කෑමක්. මේ ෆ්‍රිජ් එකේ දාන්න නැති අයිස්ක්‍රීම් වගේ මේ බලන්නකෝ. තනිකර අයිස්ක්‍රීම්මයි. මාත් එක්ක කල්පනා කරා ගත්ත වෙලාවෙම. ෆ්‍රිජ් එකේ දාන්න නැති අයිස්ක්‍රීම්. ෆ්‍රිජ් එකේ දාන්න නැත්නම් ඉතින් අයිස්ක්‍රීම් වගේ වෙන්න තියෙන විදියක් නෑ. ටිකක් නෑ. ඉතින් අපි මේ කාලම් බලමු ගයිස් මේක නම් ඇත්තම මේ ඒක නම් දකින්න තාසයි. ගෑනු ළමයිටම ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ෂූටි බබාලට. ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු ටක් ගාලා කොහොමද කියලා. ඉතින් මේ ගහලා තියෙන ගයිස් චොකලට් ක්‍රිස්පි කෝන්ස් කියලා. ඉතින් ඇතුලේ චොකලට් තමයි තියෙන්න ඕනේ ඇත්තටම අයිස්ක්‍රීම් නෙමෙයි. නමුත් අර මෙතන තියෙන ෆොටෝ එකේ නම් ඇත්තටම අයිස්ක්‍රීම් වගේ තමයි මේ ඒක පේන්නේ. ඉතින් කොහොමද අයිස්ක්‍රීම් මේ එළිය තියෙන විදියකුත් නෑ මම අර කලින් කිව්වා වගේ. එළිය තියෙනවා නම් අයිස්ක්‍රීම් උන් නෙමෙයි. බලමු රෝස් පාටක්. ගා රෝස පාටක් ගන්නම නිල් පාටක් ගන්නවා. තමයි ඒකේ හරි. මේ ස්ටිකර් එකක් දීලා. ෂූටි බබාලගේ. පොඩි ස්ටිකර් සෙට් එකක් දීලා තියෙනවා අපිට. තාඩිය දාන හදන පුපුරන්න. කාලා බලමු කන්න.
දාලා වීඩියෝ කරන්න ඕනේ අපිට ගාලා නැත්තම් අමාරු ඉංග්‍රීසි මේ ගලවන්න තමයි අමාරු. මේ බලන්න චූටි ඒක ඇතුලේ තව නිකන් කෝන්නක් වගේ තියෙනවා නේ. හැබැයි ඒක හොඳට හුලං යන්නේ නැති වෙන්න පැකට් කරලා තියෙනවා. ඒක එළිය පැකට් එක විතරයි මොකක්ද කියන්නේ මේක තනි කරම තියෙන්නේ. මේකත් ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙන්නේ අර චූටි මේක මේක ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා චූටි බොක්ස් එකේ චූටි පොඩි පෙට්ටියේ චොක්ලට්ුයි මේ වගේ චොක්ලට් බෝල්ස් එක තියෙනවා. ඕ චූටිනේ සුදුයි කළුයි වගේ නේ. හැන්දකුත් තියෙනවා ඒක කන්න. ඔන්න එහෙනම් අපි මේ කාලා බලමු. අතරම අද පට්ට රසනේ. ඔන්න අපි කාලා බලමු. කොහොමද? මංගුදේ බෝල බෝල තියෙන රටකජු කියලා. රටකජු නෙමෙයි. කටකජු නෙමෙයි නේ පිටිකුයි වගේ බෝලක් කරලා. ලංකාවේ තියෙන එකමයි මේ තියෙන්නේ. අවුල නැහැ පොඩි ක්‍රිස්පි ගතියකුත් තියෙනවා. අතේ වයිට් චොකලට් තියෙනවා අතර. නෑ නේ. කියන තරම් වල දන්නේ නැහැ. ඔව්දිගස් දැන් අපි යනනේ අපේ හතරවෙනි කෑම එකට. ඇත්තරම මේ දැන් මේ කෑමත් එක්ක අපිට නෑ බඩ පිරලා කලින් කොළ පාට එක නම් මාරු රසයි. ඔව් ගයිස්. මේක ඇත්තටම මේකේ කොළ පාට එක අපි ඊට කලින් කාලා තියෙන එක නම් ඇත්තටම පට්ට රසයි. ඒ නිසා තමයි මේකත් මම අරන් ආවේ. රසයි ඒක. මේකේ පෙනුම තනිකරම මේ ලංකාවේ ටිපි ටිප් වගේ. මොනවා වලින් හදලාද කියලා ගහලා නෑ. ඉතින් කොහොම හරි මේකත් ඉතින් ප්‍රධාන වශයෙන් පාන් පිටි තමයි ප්‍රධාන වශයෙන් මේ අඩංගු වෙන්නේ ගයිස්. අපි කාලා බලමු. ගිය පාර ගියා තිබ්බේ මේ ලුණු වගේ රහක් නේ. මේක 아무තුම රහක්. අද දැක් වෙනස් රහක් තියෙන කොහොම හරි කාලා බලමු. ඊගොස් මේක පෙනුම නම් ඇත්තම තනි කර ටිපි ටිප් වගේ නේ. මේක රතු උනාට අර කෙනා තමයි එන්නේ. බලමු. රහයි අනේක. කරාම නේ නේ. රහයි. ටිපි ටිප් එක මේ වගේ නමුත් ටිපි ටිප් එකට සොෆ්ට් නේද? මේකට ක්‍රිස්පි ගතිය වැඩි. රහයි. මේකට 10න් 10 දෙන්න වේවා මේ. බලමු. අපේ තව අනියන් ෆ්ලේවර් එකක් තියෙනවා. ඒකත් කාලා බලමු. මේකට කොච්චර ගන්නවද කියලා. මේක අනේ නතර ගන්න දෙන්නේ. ඊට පස්සේ try කරමු. රසම රස කෑම. ඉතින් ඔන්න ගස් අපි ඊළඟ try කරලා බලන්නේ මේ අපේ පස්වෙනි කෑම එක. පස්වෙනි කෑම එක. ඉතින් අපි try කරලා බලමු මේකත් අපි ටක් ගාලා translate කරලා බලමු මේ මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් guys මේ ගහලා දෙන්නේ smoked and grilled flavor corn flavored surprise collision කියලා ගහලා තියෙනවා. බඩේට බාබිකියු කරලා වගේ. ඉතින් අපි කාලා බලමු. මේකේ නම තමයි සෙන්බේ. කාලා බලමු. අපි දැන් දන්නවනේ මේ බඩේට වලින් ඔව් කොහොමද මෙතන බඩේට තියෙනවානේ. වලින් හදන දෙයක් කියලා මේ ගහලා තියෙනවා. ඒක අපි කාලා බලමු. තියෙන්නේ බඩේට බිස්කට් එකක් තමයි guys ඇතුලේ තියෙන්නේ ඉතින්. බඩේට බිස්කට් කාලා බලමු ඉතින්. සාමාන්‍ය කම බිස්කට් එකක්ද විශේෂත්වයක් නැති කියලා බලමු. ඉතින් ගහක් එනවා. සත්‍යයක් තියෙනවා. අපි ටිකක් පැණි රහයි. පැන් රහයි කියන්නේ අර කොමත් අර බඩගිනු වල පොඩි පැන් රහක් තියෙනවා. රහයි හැබැයි. මේකේ ටෙක්ස්චර් එක ටිකක් අර ලංකාවේ තියෙන මේ හාල් වලින් හදන මේ බිස්කට් එකක් තියෙන හාල් වලින් හදන ඒකේ තියෙන විදිහට තමයි මේක හැපෙන්නේ ටිකක්. මේක නිකන් ග්‍රිල් කළා වගේ තමයි ඒ රහකුත් එනවා. ඒක බාබිකියු වගේ ෆ්ලේවර් එකක් එනවා නේ. ඔව් ගයිස්. රහයි ඒක. මේ කොච්චර රසද කිව්වොත් ඇත්තටම මේ අපි මෙයාලට පෙන්වේවත් නැහැ බිස්කට් එක. ඔව්වනේ.
ගස් පේන ඇති මෙන්න මේ වගේ තමයි මේ බිස්කට් එක. ඒකේ පෙනුමේ තරමට සාධාරණයක් කරලා තියෙනවා. අතරම මේ පෙනුම ඒ වගේම ඒකේ පාටට සැර තියෙනවා, රස තියෙනවා, ඔක්කොම තියෙනවා. හොඳයි නේ. රහයක. ඒක ලකුණු දෙන්න. මේකත් සෑහෙන ලකුණු ප්‍රාණයකින් ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවා. බලමු. ඒක සෝකොල්ලෝ කියන්න මේ අපේ 7 වෙනි කෑමකට 8 වෙනි කෑමකද කියලා. 8 වෙනි කෑමකද කියලා. මොකද්ද ගන්නෙ? මේක අනියන්. දැන් චුට්ටක් සරයිනේ කට. ඔව් ගයිස් දැන් අපි ගන්න යන්නේ අනියන් රින්ග්ස්. දැන් කවුරුත් දන්න අනියන් රින්ග්ස් කියන්නේ මොනවද කියලා. මේකත් අනියන් රින්ග්ස් කියලා ගහලා තිබ්බට ඉංග්‍රීසි වලින් මේකත් චීන කෑමක් තමයි මේ. අනිත් සේරම චීන භාෂාවෙන් හදලා තියෙනවා. ඉතින් අද පොඩ්ඩක් මේ රස්න නිසා අපේ කැම් එකත් සැරෙන් සැරේ පොඩ්ඩක් ඕෆ් වෙන්න බලනවා රත් වෙන නිසා. ඉතින් අපි ඔයගොල්ලෝ ඇතුළේ පෙන්නන්න අනියන් ඉතින් guys මේක ඇතුලේ අනියන් රින්ග්ස් වගේ පෙනුම තිබ්බට මේක ටිකක් පිටි ටිප්. ඔනේ ෂූටි මුඩු. ඒකට දාන්න බෑ. අතට හරියට මේක දෙයක් කරන්න පුළුවන්. මේක නම් ඇත්තට සාර්ථක නැහැ. සාර්ථක නැහැ අනියන් ෆ්ලේවර් එකක් එන්න. මේකෙන්නේ අනියන් ෆ්ලේවර් එකක් මේ. ඒක හොඳයි අර කර ගා නිකන් මොන හරි ගාගෙන කන්න වගේ නම් හොඳයි. චූටි උරුරක් එනවා. හොඳ අපි අර කලින් කාපු එක තරම් ඕ ලොකු අර නිකන් කණ්ඩ ආසයි තරම් දැන් බලන්නේ. බඩේටු එකේ බඩේටු එකේ කොච්චර බඩේටු ෆ්ලේවර් එක ආවද? දැන් මේක එහෙම නැහැ. මේක ලකුණු දෙන්න බෑ. දෙමු පොඩ්ඩක්. ඔව් දෙමු චුට්ටක්. ඔව්. තමයි අපේ 7 වෙනි කෑම එක. දැන් යන්නේ guys අපේ අන්තිම කෑම එකට ටක් ගාලා ඉවර කරමු. මොකද මෙතන පට්ට දාඩිය දෙන්න. පට්ටම දාඩියයි අපිට. මේක තමයි ගණන් අඩුම කෑම එක අද ඔය දවසේ යුරෝ 1යි. රුපියල් 350යි. ඉතින් මේක ලස්සන පෙනුමක් තියෙන ටක් ගාලා කාලා බලමු නේද? ඉතින් මේක ගහලා තියෙන්නේ ස්නැක් පිකාන්ති කියලා. ඒ කියන්නේ මේක දැවිල්ල ස්නැක් එකක්. කාලා බලමු අපි කියන තරම් දැවිල්ලද කියලා බලමු. පට්ට රසනේ තියෙන්නේ. ඒකත් අර සුපුරුදු පරිදි දෙයක් තමයි තියෙන්නේ guys. අර අපි හැමදාම කන්නේ. ඒකත් තමයි ඔයගොල්ලෝ මම ලං කරලා පෙන්නන්නම්. පේනව නේද? අර අපි කලින් කාපු කූරු වගේ එකේ හීනේ එක. මේක ක්‍රිස්පි නෑ. ක්‍රිස්පි නෑ කොහොමද ඒක? මේකම හීනේ එක. එකම ෆැක්ටරියෙන් එන්නේ නැති ගහන්නේ. ඒකේ රහමයි එන්නේ. කිසිම වෙනසක් නැහැ අර කිසිම වෙනසක් නැහැ. කූරු එක ගතිය පොඩ්ඩක් පොඩි මේක. ඒ රසමයි ඒ පැන් රහමයි. ඒක වරදක් නැහැ නේද? වරදක් නැහැ. ලකුණු දෙන්න යා. දැන් අපි යන්නේ guys ලකුණු දෙන්න. ඉතින් මේ පැකට් එකේ තියෙන පින්තූරේ ලස්සන මේක ගවුත් මේක තමයි ලස්සන. පේනවනේ මකරෙක් ඉන්නවා. හරිම ගන්න හිතනවා දැක්කම මේක. එකට අපි දාමු මේක. ඔව් එකට ඕක දාමු. ඊට පස්සේ රස එකට දාමු. ඔය වැරද්දක් තිබ්බම මම හරි ගස්සන්නම්. දෙකට දාන්න වෙන්නේ මේක තමයි. මේක තමයි. මේක තමයි දෙකට දාන්න වෙන්නේ guys. දෙවෙනි ස්ථානය. මේ අන්තිම එකේ ඉඳලානේ කියන්නේ. නෑ ඉන්නේ. දෙවෙනි guys මේක තමයි දෙවෙනි ස්ථානය. ඊට පස්සේ රස එක මේක. තුන්වෙනි ස්ථානය. මේ දෙකෙන් මොකක් ගලත් කමන්නේ. කමක් මේ දෙකම තමයි තුන්වෙනි ස්ථානය. මොකද මේ දෙකම එන්නේ එකම ෆ්ලේවර් එක. දෙකම එකම හතරවෙනි ස්ථානය. හතරවෙනි ස්ථානය අපේ කඩේකට කියන්නේ නේ මම කියන්නේ රෝල් කේක් රෝල්. කේක් රෝල් වගේ එක. ඔයාලා ඒකේ නම කියන්නේ ලංකාවේ අර තියෙන ඔන්දකෝද නෑ. රෝල්ස් නේද? රෝල්ස් එකේ නම කියන්න ඔයාලා. ඒක ඊළඟට මෙන්න මේක. ඊට පස්සේ තමයි ඉතින් අරක. ඊට පස්සේ තමයි මෙන්න මේක. මේක නිකන් පාන් පිටි බෙදලා වගේ. පාන් පිටි බෙදලා වගේ. ඉතින් මේක මෙන්න තමයි. මෙහෙමයි. ඉතින් මේක තමයි රස මේක. රස මේක. මේක තමයි රස නැති මේක. ඔව් රස මේකයි රස නැති එකයි. ඔව්. ඉතින් guys ඔන්න ඔය තමයි අද අපේ වීඩියෝ ගියේ.
ඒක මම කියන කොටසන්නේ ඔයන හද කියන්න අනේ ඉතික සොන්න විදිර තන අපේ වීඩිය ගිය ඔකොල අඩු පාඩුතින අනිවාරෙන් කමෙන්ට එකක් දාන්න අද අපේ පුඩි අඩු පාඩුවත් තියෙන මේ දාඩිය දාන අපේ පට්ට ඇතර පේෙන් ඊට පස්සේ අපේ අයිස්ක්‍රීම් වීඩියෝ එකක් ගේන්නද වෙන ඔව් ඉතින් ඔකොල්ල කමෙන්ට් එකක් දාන්න ඊළඟට ඕන ඉතාලියේ තියෙන අයිස්ක්‍රීම් වර්ග වීඩියෝ එකද නැත්තම් සර වීඩියෝ එකක් සර වීඩියෝ එකද අයිස්ක්‍රීම්ද සර වීඩියෝ ඉතින් මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වැඩියෙන්ම ඡන්ද දින එකට තමයි අපි ඊළඟ වීඩියෝ අරන් එන්නේ ඉතින් guys කට්ටිය එනම් පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු